sorry. හරි මචං ඒක අවුලන්න thank you. මොකද්ද මේ මොකක් හරි ඉවෙන්ට් එකක් ගන්නද? ඔව් අපි මේ ලංකාවේ අලිගෙන සමිට් එකක් ඕගනයිස් කරලා තිනවා. ඒකේ බුක්මාර්ක්ස් තමයි මේ. සමිට් එකක් ඒ මොකද්ද? සමිට් එකක් කියන්නේ සම්මේලනයක්. සම්මේලනයක් කියන්නේ විද්වත් මණ්ඩලයක් ප්‍රසිද්ධ වේදිකාවකට ඇවිල්ලා මොකක් හරි තියෙන ගැටලුවක් ගැන ඒකට තියෙන තත්ත්වය ඒ වගේ මේකට අවශ්‍ය විසඳුම් හොයන වේදිකාවක්. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ වර්ල්ඩ් ඉකොනොමික් සමිට් එක, චෝගම් එක, පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වගේ දේවල් ගන්න පුළුවන් මේ සමිට් වලට උදාහරණ විදිහට. හරි හරි. ඒ කියන්නේ මේක අලිගෙන තියෙන සමුළුවක්. ඔව් අයි මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට අලිගෙන කතා වෙන අලි සංරක්ෂණ සමුළුව. ඉතින් ඇයි මෙහෙම එකක් කරන්න ඕන මොනවද එකකින් ඔයාලට හම්බෙන්නේ? ඔයාලා දන්නවද දන්නේ ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ මිනිස්සුන්ට වගේම අලි ඇතුන් කියන දෙපාර්ශවයට. මේ අලි මිනිස් ගැටුම හින්දා මිනිස්සු වගේම මං කිව්වා අලි ඇතුන්ටත් හානි වෙලා තියෙනවා කියලා. මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොත් 170කට ආසන්න සංඛ්‍යාවක් අපිට නැති වෙලා තියෙනවා. ඒ වගේම අලි පැත්තෙන් ගත්තොත් මිනිස් ක්‍රියාකාරකම් හින්දා 450ක් විතර අපිට පහුගිය වසර ඇතුළත අලි ඇතුන් අහිමි වෙලා තියෙනවා. ඉතින් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හෙව්වට මේ ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. ඉතින් අපි මේ සමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකට විසඳුමක් හොයන එක. ඉතින් මේ විසඳුමෙන් අපේ ලංකාවේ මිනිස්සු වගේම අලි ඇත්තු කියන දෙපාර්ශ්වයම ආරක්ෂා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඇත්තටම මේක ලොකු කේස් එකක් තමයි. එතකොට කවද්ද මේක තියෙන්නේ? ඉතින් මේක දවස් දෙකක් තියෙනවා. අගෝස්තු 1 වෙනිදා සහ 2 වෙනිදා කියන දවස් දෙකේම මේක පැවැත්වෙනවා. දවස් දෙකක් මොනවද අලි ගැන කතා කරන්නේ? ඉතින් පළවෙනි දවසේ අගෝස්තු 1 වෙනිදා ඒ කියන්නේ හීලේ අලින්ගේ ප්‍රශ්න සහ ගැටලු සාකච්ඡා වෙනවා. අගෝස්තු 2 වෙනිදා ඒ කියන්නේ දෙවනි දවසේ අපි සාකච්ඡා වෙන්නේ වනාලිගේ ගැටලු සහ ඒවට විසඳුම්. ඒ වගේම මේ අලි ඇත්තුන්ගේ අර කලින් කිව්වා වගේ සෞඛ්‍ය සහ සුබ සාධනය කියන කාරණාවට අපි වැඩි බරක් යොදන්න ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් එතකොට කවුද මේ වැඩේ කරන්නේ? ඉතින් මේ වැඩේට සංවිධානයක් වශයෙන් අපේ සංවිධානය, එලිෆන්ට් ප්‍රොමිස් සංවිධානය, ඒ වගේම පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨය, වගේම මහනුවර ශ්‍රී දළදා මාලිගාව මේ වැඩේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දංගොල්ලස, ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ අලිතලයේ සාකච්ඡා වෙන මහාචාර්යවරු, ඒ වගේම දේශීය සහ බටහිර දැනුම් පද්ධතියක් යටතේ අලි ඇතුන්ට වෙදකම් කරන වෛද්‍යවරු, ඒ වගේම වයිල්ඩ් ලයිෆ් රිසර්චර්ස්ලා මේ වැඩේට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් එතකොට කොහෙද මේක තියෙන්නේ? මේක තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ඩයමන්ඩ් ජුබිලි හෝල් එකේ. අනේ අපි කියමුකෝ මේකට. හරි ඉන්නකෝ. එතකොට අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඉතින් ඔයාලට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙන්නේ. කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඉතින් ඔයාලා දැම්ම අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න www.alimankatamit.lk. ඔයාලට රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙන්නේ ඉක්මනටම රෙජිස්ටර් වෙන්න.